බද්ධ කරන්න. අඹ ගහක් බද්ධ කරනකොට අපිට ක්‍රම දෙකකට බද්ධ කරන්න පුළුවන්. එකක් ත්‍රිකිලි බද්ධය, අනිත් එක අංකුර බද්ධය හෙවත් පැච් බද්ධය. එතකොට ওই දෙකෙන් කරන්න අමාරු එක තමයි පැච් බද්ධය. ඒ වුණාට වඩා ප්‍රතිඵලදායක පැච් බද්ධය. හෙවත් අංකුර බද්ධය. නමුත් අපි හුඟක් වෙලාවට අපේ පහසුව උදෙසා අපි කරන්නේ ත්‍රිකිලි බද්ධය. ඒ ත්‍රිකිලි බද්ධය කරනකොට අපිට උපනා කරන උපකරණ කීපයක් තිබෙනවා. උපකරණ සහ ද්‍රව්‍ය. එතකොට මේ උපකරණ මේක තමයි අපිට වැදගත්ම වෙන උපකරණ. මේකට කියනවා බද්ධ පිහිය කියලා. එහෙම නැත්නම් අපිට මෙන්න මේ උපකරණේ පාවිච්චි කරන්නත් පුළුවන්. මේ උපකරණේ පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට මම ඉස්සෙල්ලම කියලා දෙන්නම් බද්ධ පිහියෙන් අඹ ගහක් බද්ධ කරගන්නේ කොහොමද කියලා. එතකොට අපිට උපනා කරන දේවල් තමයි මේ තියෙන්නේ. දැන් මේවට කියන අපි ග්‍රාහක පැල කියලා. ග්‍රාහක පැල. ග්‍රාහකය කියලා කියන්නේ මූල මණ්ඩලයේ සහිත කොටස. එහෙම නැත්නම් පසට සම්බන්ධ වෙලා තියෙන කොටස. ඒකට මේ තියෙන්නේ අනුජ. අපි මේකෙන් තමයි ත්‍රිකිලි තෝරගන්නේ. එතකොට මේ ත්‍රිකිලි තෝරගන්නකොට විශේෂම අඹ වගාවේදී සැලකිලිමත් වෙන්න ඕනේ කාරණයක් තමයි ඒ තෝරගත්තු ත්‍රිකිලි සහිත මව් ශාකය අනිවාර්යෙන් ගිය කන්නේ, කියන්නේ ගිය මුරේ පළදරපු ගහක් වෙන්නම ඕනේ. එහෙම නැතුව පළ නොදරපු ගහකින් අපි රිකිල්ලක් ගෙනල්ලා බද්ධ කරොත් ඒ ගහෙන් අපිට කවදාවත් අස්වැන්නක් ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි මේ රිකිලි අපි තෝරගන්නකොට මේ රිකිලි තියෙන්න ඕනේ නිද්‍රාජනක තත්ත්වය. ඒ කියන්නේ අක්‍රිය තත්ත්වයේ තියෙන්න ඕනේ. මේවා මේ උඩින් පොපොරලා දළු වෙන රිකිලි අපි තෝරගන්නේ නැහැ. එතකොට ඒ අක්‍රිය අංකුරය තමයි මේ සක්‍රිය ග්‍රාහකයට අපි බද්ධ කරනු ලබන්නේ. අපි ඉස්සෙල්ලම බලමු කොහොමද මේ බද්ධ කරගන්නේ කියලා. මේ විදිහට අපි කප්පාදුවක් කරනවා. ඊළඟට අපි සෝදානම් කරගන්නවා අණුජය. පත්‍ර සියල්ල ඉවත් කරනවා. දැන් අපිට පේනවා ඇති මේ අංකුරය තියෙන්නේ, ත්‍රිකිල්ල තියෙන්නේ නිද්‍රාජනක අවස්ථාවේ. ඊළඟට මේ ග්‍රාහකය උඩ ඉඳලා පහළට මේ විදිහට පැලුමක් දානවා. පැලුමක් දාලා අණුජය මේ විදිහට කැපුමක් දාලා පහළ සිට ඉහළට වෙලීමක් සිදු කරනවා. ඊට පස්සේ මේ බද්ධපටි ඉතුරු කොටස කපා ඉවත් කරනවා. ඊට පස්සේ අපි මේක කරන්නේ මේ විදිහට පොලිතීනයකින් ආවරණය කරනවා. ආවරණය කරලා මේ විදිහට
ගැටයක් දාන්න. ගැටයක් දානවා. ගැටයක් දාලා ඉවර වෙලා අපි මේක මේ එලිමහනේ තියන්නේ නැහැ. අපි මේක ආරක්ෂිත පැලගෘහයක් ඇතුලෙන් අපි තියන්න ඕනේ. කොච්චර කාලෙකින් සර් ඕක අප බලවන්නේ? කොච්චර කාලෙකින්ද ගලවන්නේ කියලා අහනවා. දැන් එතකොට මේ අංකුරයේ තියෙන්නේ නිද්‍රාජනකව. අංකුරය කියලා කිව්වට මේක අත් වශයෙන්ම මේක රිකිල්ල. මේ රිකිල්ල තියෙන නිද්‍රාජනක අවස්ථාවේ මේ රිකිල්ල පුපුරලා දළු වෙනකන් මේක මේ පොලිතින් එක තියන්න ඕනේ.